හායි ළමයි ඔන්න ඕගොල්ලන්ට අදත් ගෙනලා තියෙනවා ෆෝන් එකෙන් සල්ලි ගන්න පුළුවන් නියම සයිට් එකක්. මේකේ සයිට් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. මේකේ ලින්ක් එකෙන් ආවට පස්සේ ඕගොල්ලන්ට වෙන්නේ මෙන්න මේ වගේ තැනකට ඕගොල්ලන්ව වැටෙනවා. ඒ වැටුණාට පස්සේ ඕගොල්ලෝ මෙතන ගහන්න ඕනේ මේල් එක. ඕගොල්ලන්ගේ ඊමේල් එක ගහන්න ඕනේ. ඊමේල් එක ගහලා next දෙන්න ඕනේ. next දුන්නාට පස්සේ මේල් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක අපි එතන ගහලා කැමති පාස්වර්ඩ් එකක් දාලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. රෙජිස්ටර් වුණාට පස්සේ ඕගොල්ලන්ව වැටෙන්නේ මෙන්න. හරි ළමයි. දැන් ඕගොල්ලෝ මම කිව්ව විදිහට රෙජිස්ටර් වෙලා ඇති මේ ඇප් එකට. මේ ඇප් එකේ අපේ තියෙනවා මෙන්න මෙතන නිවුස් වලට මෙහා පැත්තේ මෙන්න මේ වගේ තැන. හරිද? අපි මේකට දැන් බලමු අපි ඩොලර් දාගන්න. මම account එකක් අලුතෙන් හැදුවා. ඩොලර් දාගන්නේ කොහොමද කියලා දැන්. අපි මේකට සල්ලි දාගන්නේ කොහොමද කියලා බලමු. මෙතන රීචාර්ජ් කියලා තියෙනවා. ඒ රීචාර්ජ් වලට ගියාට පස්සේ අපිට USDT වලින් නම් USDT වලින් TRX වලින් coin වලින් නම් ඒ වෙනුත් පුළුවන්. හරිද? අඩුම ඩොලර් 5කින් තමයි පටන් ගන්න පුළුවන් මේකට ඩිපොසිට් එක. හරි. අපිට ඊට අමතරව පුළුවන් අපේ බැංක් ඩීටේල්ස් වලින් මේක කරන්න. මේක LKR දාගත්තා. මේ මෙතෙන්ට ගියා LKR දාගත්තා. අපිට රුපියල් 600ක් තමයි අඩුම දාගන්න පුළුවන්. 600 මේව කරා next දුන්නා. next දුන්නට පස්සේ එනවා ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ මේ මම කරලා පෙන්නන්නම්. මෙන්න play කියලා එනවා. ඒක play නවුවට පස්සේ ඒගොල්ලන්ගේ bank card අපේ bank card number එක ගහන්න තියෙනවා. එහෙම තමයි මම මේකෙන් නම් වැඩි කරලා නැහැ ඇත්තටම. මම Binance එකෙන්ම තමයි දාගන්නේ. මොකද ඒක මට sure හින්දා. හරිද? TXR වල මෙතන අපිට දාගන්න ඩොලර් 10 නම් ඩොලර් 10 බුවා නෙස්ට් කරා. මෙන්න මෙතන තියෙන කෝඩ් එක අරගෙන ගිහිල්ලා අපි දෙන්න ඕනේ. Binance එකක් ඔයගොල්ලන්ට නැහැ. ඔයගොල්ලෝ USDT මගෙන් දාගන්න. මේ කෝඩ් එක කොපි කරලා ඔයගොල්ලන්ට ඕන ඩොලර් ගන්න මෙතන ගහලා කෝඩ් එක කොපි කරලා මට දාන්න තියෙන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දානවා. නැත්නම් ඔයගොල්ලන්ට Binance account එකක් තියෙනවා නම් ඒක ගිහිල්ලා Binance account එකේ අර withdraw කරන තැන මේ TR කෝඩ් එක දීලා USDT කෝඩ් එක දීලා මේකට ඩොලර් ටික දාගන්න විතරයි තියෙන්නේ. හැබැයි කියන්න ඕනේ මේකට පැය එකමාරක් වගේ වැටෙනවා සල්ලි වැටෙන්න මං හිතන විදියට. මට මතක හැටියට පැය එකමාරක් වගේ. එහෙම තමයි අපි මේකට සල්ලි දාගන්නේ. හරි ඉතින් යාළුවනේ ඕගොල්ලොන්ට ඉතින් මම ඔන්න සල්ලි දාගෙන ඇවිල්ලා තිනවා. මගේ ඩොලර් 10 ගණක් තියෙනවා. මම ට්‍රේඩ් එකක් දාලා තියෙන්නේ දැන්. බලමු අපි කොච්චර මේ එකක් එයිද කියලා. ඒ කියන්නේ අපි මේක වින් කරයිද නැද්ද කියලා බලමු. අපි ට්‍රේඩ් එකක් දාලා තියෙන්නේ. අපිට කීයක් හම්බෙයිද අපේ ගාණ කීයක් වැඩි වෙයිද කියලා අපි බලමු ඉතින්. 370 ආවා බින්දුවයි පොයින්ට් 90 ගණක් ආවා. හරි. දැන් අපි ගිහිල්ලා බලමු සිග්නල් ගෲප් එකේ මොකද දාලා තියන්නේ කියලා. හරි ඒක වින් දැන් ආයෙ කොළ දාන්න තියෙන්නේ. හරි දැන් අපි මේ මැච් එකක් ගහතයි මොලෙන් ගැහුවොත් 0.10යි. එච්චරයි දාන්නේ. 0.10 දැම්ම කොළ මේ කොළ ග්‍රීන් කියන එකේ බුවා බෙට් එක දැම්ම. හරිද? එච්චරමයි කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ ගාන්ට හදාගන්න ස්ටෙප් 6කට 7කට තමන්ගේ මේ තමන් දාන ගාන 6කට 7කට හදාගන්න. මේ කැඩෙන්නේ නැති වෙන්න. එතකොට තමන්ට ගේමක් ගහන්න පුළුවන්. තේරුණාද? ඒ විදිහට තමයි හදාගන්න කියන්නේ. අර ඔත්තේ රට්ටේ සංඛ්‍යාවලින් හදාගන්න. හරිද? ඒ විදිහට හදාගන්න. දැන් බලපන් අපි බෙට් එක මේක කරගන්න. ඔහොම යනවා දැන් තප්පර 8යි 7යි බේහින් පට්ට ගේමක් ගහන්න පුළුවන් ළමයි. හරිද? ඕගොල්ලෝ හරියට කරොත් මේ පට්ට ගේමක් ගහන්න පුළුවන්. දැන් බලමු. හරි ඒකෙත් කොලාවා. ඒකත් තියෙන. හරි මම ඩොලර් දැනට හොයලා තියෙනවා 10 ගණන් තිබ්බ දැන් 600කට වෙලා 0.600 ගණනක් වෙලා. හරිද? 0.600 ගණනක් ඇවිල්ලා. දැන් ආයි 0.10ක් දැම්මා. මේක නම් මට මේ වැරදිලා මේ වුණා. මේ ආනේ හරි දැන් මම දැක්කද මම අතන මේ රෙඩ්ුයි කොලයි දෙකක් මේ වුණා මගේ අතින්. හරිද? මේ දැන් රෙඩ්නේ අපිට දීලා සිග්නල් එක කොලයින් කළා රෙඩ් දැම්ම. ඉතින් අර වැරදෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඔළුව එක තැනක තියාගන්න. හරිද? දැන් මටත් වැරදින්න ඉඩ තියෙනවානේ. එහෙනම් ඔයගොල්ලෝ ඔළුව එක තැනක තියාගෙන වැඩේ කරන්න. ඔහොම තමයි අපි මේකෙන් සල්ලි හොයන්නේ. මම ටිකක් ඉස්සරහට කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මම කියවන එක බෝරින් හින්දා සින්දුවක් දාලා එහෙමනම් බලාගෙන ඉඳලා
මං අන්තිමහරි ඔගොලට කතා කරන්න දැම්ම සබස්ක්‍රයිබ් කල නැන්න සබස්ක්‍රයිබ් කරන්න විඩියෝ ෂයා කරන්න යාලොටත් පේන්න මං ගරුප් එක ලින්ක එක පිටි මේ යට දාලා තියන්න මගේ වස්සැ ගරුප් අන්න එකත් ලින් කර දෙක ඔගොලන්ට සල්ලිවන ලේසිම ක්‍රම ඇත්තම දැන් ආය ගරුප් එකට ගිය රෙඩ් දාලා තියන්නේ අන්න ආයි රෙඩ්ඩෙපුවා බින්දුවයි පොයින්් ගින් කරොත් ආයර් පටන්ගත්ත ගානින්ම දාන්න වින්කර ලොස්සුනොත් ගයිස් ලොස්සුනොත් මං ලොස්වච්ච එකක් පෙන්න්න ඕගොල්ලන්ට ලොස්සුනොත් ඕගොල්ල බලාගෙනන්න බින්දුව පොයින් දහයන දැම්ම ඉට පස බින්දුව පොයින්් තිහ ඉට පස බින්දුව පොයින්් පණහා ඉට පස බින්දුවයි පොයින්් හැත්තෑව එතකට බින්දුවයි පොයින්් අනුව එහෙම වැඩි කරගන්න බලන්න එතකොට වගේ ඩොල එක අඩුවෙන්නේ හැඩද වාට ඩොල අඩුවෙන්නේ වාට අර වින් වෙනකං ඔයාගේ ඩොලටික ගාන්ට තියෙනව කැරි තෙරුලාද නොකයි ඇත්ත සිද්ධිය හරි බලමු දෙකයි තුරම ලොස්සයකු දාලා පෙන්න්න නොගොල්ලන්ට හරි එනුත් වෙන්නක්කාව හරිද ඔන්න හොමයි මේෝ කරන්නේ ලොස්සයක් යැනගන්න නැතිවේ සමහරක්කට මෙම කරනකොට ඔගොලට මඟර කියපු විදිහර කරගෙන යන්න මක්කර ප්‍රශ්නතික මගේ නම්බරේ බයක දාලා තියෙන එකට මැසෙජ්ජත්දාන්ට එහෙමනම් අපි ගියා බයි බයි මේක විද්‍රෝ එකක් කරගෙන ළඟදිම වීඩියෝකින් සෙට්ටම එනම් ගයි සප්‍රයිප් කලනන්නම් සප්‍රයිප් කරන්න වීඩියෝ එක ෂයා කරන්න ඕගොල්ලුන්ට පට්ටගේමක් ගාතයක දැම්ම මේ කතා කර ඉන්න ටිකට මම මෙහෙම ට්‍රේඩ්දානවා ට්‍රෙඩ් දාලා මේ කතා කර ඉන්න ටිකට මේ මලන්නක කිය කොලද කියලා ඩොලයකට සිට්ුවෙන් හොයලම විනාඩි තප්පර කිය ගානට විනාඩි කියද විඳ පැබාගක ගිල නෑන අන්න එක කියන්න ඕලට ගේමක් ගන්න පුළුව එනම් බයිබයි අපි කියා බුද්ධ සරණයි